හයි කොහොමද ඔයාලට? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. උදේම ටී එකක් බොන ගමන් යමුකෝ මාත් එක්ක. මොනවාද අපේ වත්තේ පිපිල් තියෙන මල් කියලා බලන්න. මම හරිම කැමතියි මල් වලට. හැමදාම උදේට මම හදලා තියෙන මල් පැලවල මල් බලනවා රෙන්නේ ඊට වැඩි සතුටක් නැහැ මට නම්. මල් වලට පිස්සු ඇටින් ඉන්න කෙනෙක් තමයි මම නම්. මල් හදන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් එක දවසක් හරි මල් ගහක් හදලා බලන්නකෝ කොච්චර සතුටු හිතෙනවද කියලා මල් පිපෙනකොට. උදේට කෑමත් කාලා මම ලෑස්ති වෙන්නේ මට ගන්න අවශ්‍යම බඩු ටිකක් ගන්න කීල්ස් එකට යන්න. මට ඕන වෙලා නම් තිබුණේ මම දාන සිම්පල් මේකප් එක ඔයාලට පෙන්නන්න. ඒත් ඒක වීඩියෝ වෙලා තිබුණේ නැහනේ. වීඩියෝ එකේ හරියට වීඩියෝ වෙලා තිබුණේ නැතත් ඔයාලා මේ දවස්වල නම් අනිවාර්යයෙන්ම සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම ඕන. මේ තමයි මගේ සිම්පල් මේකප් එක. මට නම් ගෙදරින් එළියට බැස්ස ගමම මොන වැඩේ කරන්න තිබුණත් ඉස්සරෝම කන්න ඕන. මම අද හිතාගෙනම හිටිය මල් පැලයක් ගන්නවමයි කියලා. අපිට යන අතරමඟදී මල් පැල තියෙන තැනක් හම්බුණා. එතන ගොඩාක් ලස්සන මල් ಜಾති තිබුණත් මගේ හිත ගියේ නම් එකම එක රෝස පැලයකට විතරයි. මගේ චූටි රෝස පැලිත් අරගෙන මම දැන් යනවා කීල්ස් එකට. මට කීල්ස් එකේදී නම් ලොකුට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ගොඩාක් සෙනග හිටියේ අද අප්‍රේල් 13 වෙනිදා නිසා වෙන්නේ නැති. සතුටුම හිතෙන දේ තමයි මට මල් බොකේකුත් හම්බුණාද. බඩු ගොඩක් ගත්තත් මට අවශ්‍යම වෙලා තිබ්බ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික විතරක් මම ඔයාලට පෙන්නන්න. මම ගත්තේ ඩව් එකේ කන්ඩිෂනර් එක. මේකට උනේ 2850යි. මම මේක try කරලා බලලා කියන්නම් මේක හොඳයිද කියලා. ඩව් එකේම ෂැම්පූ එකක් ගත්තා. ඒකට උනේ රුපියල් 750යි. මම ජැනට් එකේ මේ ඩියෝඩ්‍රන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ගොඩක් හොඳයි. මේක රුපියල් 800යි. වෙල්වෙට් එකේ බොඩි ලෝෂන් එකක් ගත්තා. මේකට උනේ රුපියල් 400යි. මේක ගොඩක් සුවඳයි. ඕත් එසන්ස් එකේ බොඩි ස්ක්‍රබ් එක තමයි මම ගත්තේ. මේක රුපියල් 1600යි. මේක ගොඩක් හොඳයි. මේක මම ෆේස් එකටත් යූස් කරනවා. සැන්ඩල්වුඩ් එකේ ෂවර් ක්‍රීම් එක ගත්තා. මේක රුපියල් 650යි. මම ඔයාලට කියන්නම් මම පාවිච්චි කරන බොඩි ස්ක්‍රබ් එක කොහොමද හදාගන්නේ කියලා. මේකට ඕන කරන්නේ කෝපි, සීනි, දෙහි, ඔලිව් ඔයිල් ටිකක් විතරයි. ඔලිව් ඔයිල් නැති කෙනෙක් ඉන්නවා නම් මේ වෙනුවට සුදු පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්.
මේ ඔක්කොම එකට මික්ස් කරලා ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මේක හරිම සුවඳයි. සමහර අය මේකට ෂවර් ජෙල් දානවා. ඒ වුණාට මම නම් දාන්නේ නැහැ. මුලින්ම මුළු ඇඟම ෂවර් ජෙල් එකක් පාවිච්චි කරලා උණු වතුරෙන් වොෂ් කරගෙන අපි හදාගත්ත බොඩි ස්ක්‍රබ් එක ගාලා විනාඩි 3ක් විතර හොඳට ස්ක්‍රබ් කරන්න. මේ ස්ක්‍රබ් එක කරන පළවෙනි දවසේම ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවනි. සතියකට දවස් 3ක්වත් මේ ස්ක්‍රබ් එක කළා නම් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා හිතන්නේවත් නැති වෙනසක්. ලස්සන ගෝල්ඩ් කලර් එකක් තමයි මේකෙන් වෙන්නේ. ස්ක්‍රබ් එක ඉවත් කරද්දිත් ඔයාලා මද රස්නේ උණු වතුරම ගන්න. ඊට පස්සේ ඔයාලට ෂේව් කරන්න ඕන නම් බොඩි වොෂ් ටිකක් ඇප්ලයි කරලා ෂේව් කරන්න පුළුවනි. කොහොමත් බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න ඕන ඔලිව් ඔයිල් අපි පාවිච්චි කරන නිසා. ෂේව් කරද්දී හෑර්ස් තියෙන පැත්තටම තමයි අපි ෂේව් කරන්න ඕන. මම ලා ෆ්‍රෙෂ් එකේ සැෆ්‍රන් ෆේස් පැක් එකක් පාවිච්චි කරනවා. මේක ලොකු බොටල් එකක්. මේක ෆේස් එකට විතරක් පාවිච්චි කරනවා නම් අපිට අවුරුදු 2ක් විතර පාවිච්චි කරන්න පුළුවනි. මම නම් ෆේස් එකටයි බොඩි එකටයි දෙකටම පාවිච්චි කරන මේ පැක් එක. මේකිනුත් ගොඩක් හොඳ රිසල්ට් ගන්න පුළුවනි. මේ පැක් එක දාලා අපි විනාඩි 15ක් විතර ඉන්න ඕන. විනාඩි 15කට පස්සේ අපිට මේ පැක් එක අයින් කරන්න පුළුවන්. ඔයාලටත් ගෝල්ඩ් කලර් ස්කින් එකක් ඕන නම් මේ පැක් එක ඇප්ලයි කරලා බලන්න. අදට vlog එක ඉවරයි. බයි බයි.